හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? මේක තමයි මගේ පේජ් එකේ ඉස්සෙල්ලාම වැටෙන පළවෙනි වීඩියෝ එක. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 2026ට ඕන විදිහට ඩයලොග් පැකේජ් එකකින් කොහොමද ඉන්ටර්නෙට් යූස් කරන්න කියලා ඕන සිම් එකකින් මේක කරන්න පුළුවන්. පැකේජ් එකක් ඇක්ටිව් කරලා තියාගන්න ඔයාලා. ඉස්සෙල්ලාම ඔයාලා Play Store එකට ගිහින් සර්ච් කරන්න Leader VPN කියලා වෙන විදිහට. එතකොට දෙන්න විදිහට පල්ලෙහාට ගියපුවාම තියෙනවා Leader VPN කියලා. මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මම නම් දැන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම හිතන්නේ මේක ශ්‍රී ලංකන් VPN එක. ඒකින්ද ඔයාලට බය නැතුව මේක යූස් කරන්න පුළුවන්. 100% ෆ්‍රී. ඔයාලා මේක ඇප් එක ඕපන් කරගන්න. පොඩි ගයිඩ්ලයින් වගේ ඒක ගණන් ගන්න එපා. මේ විදිහට තමයි ඇප් එක පෙන්වන්නේ. මම ඔයාලට මගේ Google එකට ගිහින් පෙන්නන්නම්. මගේ ඩේටා එක පොඩ්ඩක් ඔයා. ඒ වුණාට මම ඩයලොග් 190ට පැකේජ් එක ඇක්ටිව් කරලා තියෙන්නේ. පේනවනේ මේකට මට යන්න බෑ, ඩේටා නැහැ. දැන් අපි අර ඇප් එකට ගිහින් බලමු. මේ VPN එකේ ඔයාලට ඕන පැකේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ සිම් ඔක්කොම වගේ මේකේ පෙන්නනවා. ඒ වගේම පැකේජ් උත් සේරම මේකේ පෙන්නනවා. මම මේ වෙලාවේ දාලා තියෙන WhatsApp Facebook කියන එක. ඔයාලා ඒක සිලෙක්ට් කරගන්න. ඔයාලා ඇක්ටිව් කරලා තියෙන පැකේජ් එක අනුව ඔයාලා ඒක සිලෙක්ට් කරගන්න, සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සර්වර් ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන්. මේකේ ඔටෝ සිලෙක්ට් සර්වර් දෙන්න ඔයාලා. ඒකම දීලා තියන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. දැන් මෙතන ඔයාලා ස්ටාර්ට් කියන බටන් එක ඔබන්න. එතකොට මෙහෙම වටයක් ගිහිල්ලා ඔයාලගේ ඒක කනෙක්ට් වෙනවා. උඩින් පෙන්නයි VPN කියලා වැටලා. ඔයාලගේ නොටිෆිකේෂන් බාර් එකේ ඔයාලට බලන්න පුළුවන් Leader VPN කියලා වැටලා. දැන් අපි ගිහිල්ලා බලමු Google එකට. කලින් මට යන්න බැරි වුණා, data තිබ්බේ නැහැ. අපි මේ VPN එක කරහා ගිහිල්ලා බලමු. හරි, ඔයාලට පේනවනේ. දැන් ලෝඩ් වෙලා සයිට් එකට යන්න පුළුවන් වුණා. ඔයාලත් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ගොඩක් ස්පීඩ්, ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් මේක. හදිසි අවස්ථාවකදීවත් ඔයාලට මේක යූස් කරගන්න පුළුවන් වෙයි. normal data තරම් ස්පීඩ් නැවුනොත් ඔයාලට යම්කිසි වැඩක් කරගන්න පුළුවන් ප්‍රමාණයට මේක ස්පීඩ්. ඔයාලා මේක අරන් බලන්න අනිවාර්යෙන්. මේක පාවිච්චි කරපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. දන්නේ නැති කට්ටියන්ට ෂෙයා කරන්න. අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න.